සුබ දවසක් යාළුවනේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකෙන් අපි YouTube channel එකක් create කරගන්නේ කියලා. හරි යාළුවනේ, අපි වීඩියෝ එකට යමු. මුලින්ම යාළුවනේ අපි Google account එක හදාගෙන ඉමු. ඉස්සෙල්ලාම යාළුවනේ setting වලට යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ setting වල පල්ලට එද්දී Google කියලා තියෙනවා. හරි යාළුවනේ, මේ Google කියන තැන touch කරන්න. ඊළඟට යාළුවනේ මෙතනින් අපිට මේ ඊමේල් එක ඇඩ් කරගන්න පුළුවන්. දැන් යාළුවනේ add another account කියන තැන touch කරන්න. දැන් පේනවා ඇති යාළුවනේ create account කියලා තියෙනවා. දැන් මේ create account කියන තැන touch කරන්න. my personal use කියන තැන touch කරන්න. හරි. දැන් ඕගොල්ලන්ගේ first name එකයි last name එකයි add කරගන්න. මම මගේ name එක add කරගන්නම්. හරි යාළුවනේ, දැන් next දෙන්න. මෙතනින් අපේ birthday එක add කරගමු. දැන් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් මේල් දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් මට කැමති එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් මේ create new Gmail address කියන තැන ටච් කරලා අපිට කැමති එකක් හදාගන්න පුළුවන්. මම මෙතනින් මට මේ පළවෙනි එක හොඳයි. ඒකින්ද මම මේ පළවෙනි එක දෙනවා. හරි, දැන් ඉස්සරහට යමු. දැන් යාළුවනේ ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති හොඳ strong password එකක් ලබා දෙන්න ඕනි. දැන් මම මෙතනට password එක ලබා දෙනවා. හරි යාළුවනේ, දැන් මම password එක ලබා දුන්නා. දැන් ඉස්සරහට ආයෙ යමු. හරි යාළුවනේ, දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ account එක හැදිලා තියෙන්නේ. දැන් මේ next දෙන්න. හරි යාළුවනේ, මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා agree දෙන්න. හරි යාළුවනේ, දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ account එක මෙතන add වෙලා තියෙන්නේ. දැන් අපි යමු කොහොමද YouTube channel එක හදාගන්නේ කියලා බලන්න. මම මේකෙන් back වෙනවා. හරි යාළුවනේ, මුලින්ම අපි අපේ mobile phone එකේ තියෙන Chrome එක on කරගමු. දැන් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අයිනේ ඩොට් තුනක් තියෙනවා. දැන් මෙතන මේ ඩොට් තුන උඩ ටච් කරගන්න. ඊට පස්සේ දැන් අපි මේක මේ desktop site කියන එකට දාගන්න ඕනේ. මම නම් දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ගෙත් මෙතන මේ ටික් එක දාගන්න. හරි යාළුවනේ, දැන් මෙතන උඩ සර්ච් කරන්න ඕනේ youtube.com කියලා. හරි, දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම youtube.com කියලා සර්ච් කරලා ඉවරලා YouTube එකට ආවා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති උඩින්ම sign in කියලා මේ logo එකත් එක්කම තියෙනවා. සමහර විට ඔයගොල්ලෝ account එකක් මේකට add වෙලා තියෙනවා නම් ඒක මෙතනින් පෙන්නයි. ඒක මෙතනින් switch account කියලා ඉවරලා ඔයගොල්ලන්ට මාරු කරගන්න පුළුවන් අපේ අලුත් email එකට. දැන් මම මෙතනින් මගේ email එක දෙනවා. මේ දෙන්නේ යාළුවනේ මගේ අලුතෙන් හදපු email එක. මම මේකට දෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ email එක මෙතෙන්ට connect වෙලා තියෙන්නේ. දැන් මේ logo එකක් පේන්නේ මෙතන. එතන touch කරගන්න. හරි, දැන් මේ create a channel කියලා තියෙන යාළුවනේ. මෙන්න මෙතන. එතන touch කරගන්න. හරි. මේ තියෙන්නේ අපේ name එක. ඔයාලට මෙතනින් ඕන නම් name එක වෙනස් කරගන්න පුළුවන් මේ handle එක. මට
මේ දෙක වෙනස් කරගන්න උවමනාවක් නැහැ. මම මේක ඉතින් ක්‍රියේට් channel කියන තැන ක්ලික් කරනවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මගේ මෙතන channel එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් මේක අපි කස්ටමයිස් කරගන්න ඕනේ. ඒකට අපි මුලින්ම මේ මෙතන මගේ මේ ඩොට් ටැබ් පේනවා ඉතින් ඔයගොල්ලන්ට මේ කස්ටමයිස් channel කියන තැන ටච් කරගන්න. දැන් යාළුවනේ මෙහෙම තැනකට තමයි යාළුවනේ ඉන්නේ. සමහර විට ඔයගොල්ලෝ කෙලින්ම YouTube ස්ටුඩියෝ එකේ ක්‍රියේට් කියලා එයි. මේක මම මෙතනින් මේ return to studio දෙනවා. දැන් යාළුවනේ ඔන්න ඕගොල්ලන්ගේ යාළුවනේ සමහර විට මේ මෙතනින් කස්ටමයිස් ගියාට පස්සේ මේ වගේ කන්ටිනියු කියලා මෙතෙන්ට මේයි. මගේ මේ account එක අයින් කරලා වෙලම අලුත් account එක ඇඩ් කරගත්ත නිසා මට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම මෙතෙන්ට එන්නේ. දැන් කන්ටිනියු කියන දෑන දෙන්න. හරි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩම තියෙනවා අපේ account එක. එතකොට යාළුවනේ දැන් මේක අපි මේ setting එකට යන්න ඕනේ. setting එකට ගිහිල්ලා මෙතනත් වැඩ ටිකක් තියෙනවා. මම ඊට කලින් ඕගොල්ලන්ට banner එකක් ගැන add කරන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි යාළුවනේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඔන්න මගේ මේ මෙන්න මේ වගේ තැනකට තමයි දැන් ආවේ. මෙතන උඩින් යාළුවනේ තියෙන්නේ අපේ බැනර් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අප්ලෝඩ් කියලා දිනවා. එතන ටච් කරගන්න. හරි යාළුවනේ මම කලින්ම මේකට හදාගෙන තියෙන බැනර් එකකුයි ලෝගෝ එකකුයි මම ඒ ටික මෙතන සිලෙක්ට් කරගන්නවා. මේ තියෙන යාළුවනේ මම හදාගත්තු බැනර් එක. හරි යාළුවනේ ඔන්න මගේ බැනර් එක මම මෙතනට ඇඩ් කරගන්නවා. හරි යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මගේ බැනර් එක ඇඩ් වුණා. දැන් යාළුවනේ අපි මෙතනට ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරගමු. ඒකටත් මේ අප්ලෝඩ් කියන එකට යන්න. හරි. දැන් මම මෙතනට මගේ ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරගන්නවා. මෙන්න යාළුවනේ මගේ ප්‍රොෆයිල් පික්චර් එක. මෙතනින් done දෙන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ප්‍රොෆයිල් පික්චර් එකයි බැනර් එකයි දෙකම ඇඩ් වෙලා තියෙන්නේ. හරි යාළුවනේ දැන් මෙතන නේම් කියන තැන මම අතන වෙනස් කරේ නෑනේ මදුෂාන් ඇකඩමියම තිබුණානේ. දැන් මට ඒ නේම් එක ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන නම් ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් මෙතෙන්ට. වෙනස් කරගන්න ඕන නම්. මෙතන මේ හැන්ඩල් කියන තැනට ඔයාලට කැමති එකක් ටයිප් කරලා හදාගන්න පුළුවන්. දැන් යාළුවනේ මේ ඩිස්ක්‍රිප්ෂන් කියන තැනට යන්න. එතන යාළුවනේ සාමාන්‍යයෙන් ඔයාගේ channel එකේ කරන දේවල් ඒ වගේ දේවල් තමයි ඇඩ් කරන්න ඕනි. දැන් මම මෙතන මගේ channel එකේ නම ඇඩ් කරගන්නවා. තව යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට අපේ මොබයිල් නම්බර් එකත් ඇඩ් කරගන්න. හරි යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති මම මොබයිල් නම්බර් ඇඩ් කරගත්තා. මම මෙතනින් මගේ channel එකේ name එකත් ඇඩ් කරගත්තා. ඔයගොල්ලන්ට මෙතනින් channel එකේ කරන දේවල් ගැන හරි කැමති දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් මම මෙතන පල්ලේ තියෙනවා ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන URL එක කියලා. ඒක යාළුවනේ ඔයගොල්ලන්ගේ channel එකේ URL එක. මෙතන යාළුවනේ links කියලා තියෙනවා. එතන අපිට ඕන නම් මෙතනට Facebook එකේ link එකක් ඒ වගේ link add කරගන්න පුළුවන්. මම මෙතන මගේ Facebook එකේ link එක add කරගන්නවා.
ඉතින් මගේ Facebook එකේ link එක ඔයාලට තව පුළුවන් මෙතෙන්ට ඔයගොල්ලෝ TikTok channel එකේ Telegram එකේ ඒ වගේ ඕන එක add කරගන්න පුළුවන්. මම මෙතෙන්ට දැන්ට මගේ Facebook එක විතර add කරගන්නවා. ඔයගලන්ට පේන ඇති යාළුවනේ මෙතන email address එකක් දෙන්න තියෙනවා. මෙතන යාළුවනේ අපි account එක හදපු එක නැතුව ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙන එකක් දෙන්න. එතකොට ඔයාට ඒක තමයි මේ YouTube එකේ මොනවා හරි ආවොත් එන්නේ. මේක අපි මෙතෙන්ට වෙන email එකක් දෙමු. හරි යාළුවනේ මම ඊමේල් එකක් ඇඩ් කරගත්තා. දැන් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ පල්ලෙම තියෙනවා වීඩියෝ වෝටර්මාක් කියලා. එතන යාළුවනේ අපිට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතෙන්ට මම මගේ ලෝගෝ එකම දෙනවා. මේකෙන් යාළුවනේ වෙන්නේ අපේ ඒ කියන්නේ වීඩියෝ එකක් දාපුවම පස්සේ වීඩියෝ එක මේ ඉවර වෙද්දී මේ ලෝගෝ එක පෙන්වනවා. එතනින් අපි ඒක ටච් කරපුවම පස්සේ subscribe කරන්න ඒ වගේ ඒවා. නැත්තම් මේක වීඩියෝ එක එන්ටර් වෙද්දිම පෙන්නනවා. ඒක මම මෙතනින් පළවෙනි එක දෙනවා වීඩියෝ එක ඉවර වෙද්දී මේ watermark එක පෙන්වන්න. හරි යාළුවනේ දැන් අපි ආපහු මෙතන උඩටම ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති home tab කියලා. එතන ටච් කරගන්න. හරි යාළුවනේ දැන් මෙතන තියෙනවා home tab කියලා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ අයින් තියෙනවා ඩොට් එක. ඒක ඔන් කරගන්න. මෙතන යාළුවනේ අපි ඒ කියන්නේ දාන වීඩියෝ වෙන් කරලා දා ගන්න පුළුවන් ෂෝට් වීඩියෝස් මෙතන මේ හැම එකටම අපිට වීඩියෝ වෙන් කරලා දා ගන්න පුළුවන්. හරි දැන් මෙතන මේ යාළුවනේ ප්ලබ්ලිෂ් කියන එක දෙන්න. පොඩි වෙලාවක් යනවා යාළුවනේ මේක දැන් ප්ලබ්ලිෂ් වෙන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ channel එක ප්ලබ්ලිෂ් වුණා. දැන් මෙතන මේ view channel කියන දේ ටච් කරගන්න. ඔන්න දැන් පේනවා ඇති අපි හදාගත්තු account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අපි මේ YouTube channel එකේ setting හදාගමු. ඒකට මම ආපහු මෙතනින් යනවා. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අටම තියෙනවා setting icon එක. ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. දැන් යාළුවනේ මේ general කියන තැන ඔයගොල්ලන්ට පේනවා ඇති USD US ඩොලර් කියලා තියෙනවා. ඒක එහෙමම තියන්න. ඊළඟට මේ channel කියන තැනට එන්න. channel කියන තැන පේනවා ඇති country select කරගන්න තියෙනවා. මම මෙතනින් ශ්‍රී ලංකා දෙනවා. මේක අපි පල්ලයට ඇවිල්ලා ශ්‍රී ලංකා තෝරගමු. මෙන්න යාළුවනේ ශ්‍රී ලංකා. මම ඒක ශ්‍රී ලංකා කියලා දුන්නා. දැන් පේනවා ඇති keyword කියලා. මෙතන keyword කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ channel එක අපි දැන් YouTube එකේ ගිහලා search කරද්දී උඩින්ම වගේ මෙතනින් අපි keyword ටිකක් දීපුවම පස්සේ උඩින්ම වගේ පෙන්වනවා. දැන් ඔයාගේ channel එකට අදාළ වෙන keyword ටිකක් දෙන්න. මම මෙතනින් මගේ දෙනවා channel එකේ name එක මුලින්ම දෙනවා. හරි මේ වගේ යාළුවනේ ඔයගොල්ලන් channel එකට අදාළ වෙන keyword ටිකක් දෙන්න. මම මෙතනින් new දෙනවා. ශ්‍රී ලංකා education හරි මම දැන්ට මේ ටික දෙනවා. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝ channel එකට අදාළව ඔයගොල්ලෝ කියන්නේ cooking channel එකක් කරනවා නම් cooking channel එකට අදාළ වෙන keyword ටිකක් ඒ වගේ ටිකක් දෙන්න. හරි ඊළඟට අපි යන් advanced setting වලට. මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඩොට් තුනක් එක්ක icon තුනක් තියෙනවා. මෙතන දැන් ඔයගොල්ලන්ට උඩින්ම තියෙන්නේ දැන් සාමාන්‍ය අපි දාන වීඩියෝ පොඩි ළමයින්ට වගේ දානවා නම් මේ අපි උඩම එක දෙන්න ඕනි. නැත්නම් අපි දැන් 18න් උඩ වගේ අයට දානවා නම් අපි මේ මැද එක දෙන්න. දැන් මම මෙතනින් 18න් උඩ වගේ අයට තමයි දාන්නේ. ඒකින්ද මම මෙතනින් මේ මැද එක ටච් කරනවා.
මේ යට එක දුන්නොත් එහෙනම් ඕගොල්ලන්ට මේක දැන් අපි වීඩියෝ අප්ලෝඩ් කරද්දී ඒ වෙලාවේ මෙතනින් අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මට එහෙම අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම මේ මැද එක ටච් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තුන්වෙනි එක. මෙතන යාළුවනේ පේනවා ඇති පළවෙනි එක enable වෙලා තිනවා. මේ ඊළඟ එකේ තියෙන යාළුවනේ ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එක වෙරිෆයි කරන්න. මෙතනින් ගිහිල්ලා මොබයිල් නම්බර් එක වෙරිෆයි කරගන්න. හරි දැන් ඔයගොල්ලෝ මේ වගේ තැනකට තමයි ඉන්නේ. දැන් මෙතන අපේ මොබයිල් නම්බර් එක ඇඩ් කරගමු. දැන් next එක දෙන්න. දැන් අපේ ෆෝන් නම්බර් එකට මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ආවා. ඒක මෙතෙන්ට අපි කොපි කරලා හරි නැත්නම් ටයිප් කරලා හරි දාගන්න. දැන් සබ්මිට් දෙන්න. හරි දැන් අපේ ෆෝන් නම්බර් එක වෙරිෆයි වුණා. දැන් ආපහු බෑක් කරමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ දෙවෙනි එකක් දැන් enable වෙලා තියෙන්නේ. දැන් අපි මෙන්න advanced features කියන තැනට යන්න ඕනේ. එතන මේකත් අපි enable කරගන්න ඕනේ. මෙතන අපි enable කරගන්නවා නම් අපිට පුළුවන් අපේ මූණ ෆොටෝ එකක් තප්පර 6ක් වගේ දීලා වෙලා වෙරිෆයි කරගන්න පුළුවන්. නැත්නම් අපේ ID එක හරි මේ වෙරිෆයි කරගන්න බෑ. මම මෙතනින් ඕගොල්ලන්ට කියන්නේ මේ උඩම තියෙන්නේ. ඒක අපි face verification එකක් දෙන එක තමයි අපි ලේසිම. ඒක දුන්නට පස්සේ පේනවා ඇති යාළුවනේ මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මම කලින් හදාගත්ත account එකේ. මෙන්න වගේ මැසේජ් එකක් එනවා වෙරිෆයි වුණාට පස්සේ. ඒක එච්චර අමාරු නෑ ඕගොල්ලන්ට මේක හදාගන්න. හරි දැන් අපි ආයෙම දැන් පේනවා ඇති යාළුවනේ ඊළඟට යාළුවනේ මෙතන මේ upload default කියන තැන මෙතන ඔයාලට ටයිටල් එකක් දෙන්න පුළුවන්. දැන් මම මේ ටික ටයිප් කරගන්නේ නැහැ. ඔයගොල්ලෝ හදාගන්නකොට ඒ ටික දාලා හදාගන්න. දැන් මෙතනින් ක්ලබ් දෙන්න. හරි. දැන් මෙතන ඔයාලට ඕන නම් ටැග් එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක ප්ලේ වෙන හැම වෙලාවකම වගේ පෙන්වන්න. ඊළඟට ඇඩ්වාන්ස් සෙටින් එකට යන්න. හරි. දැන් මෙතනින් අපි මේ පළවෙනි එකේ පළවෙනිකම තියෙන්න ගන්න. දැන් මේකේ අපි මෙන්න මෙතන වීඩියෝ ලැන්ග්වේජ් කියන තැනට දැන් ඔයා දාන්නේ ඉංග්‍රීසියෙන්ද සිංහලද ඒක තෝරන්න ඕනි. දැන් මම මෙතන සිංහලෙන් වීඩියෝ දාන්න සිංහල කියලා තෝරගන්නවා. හරි මම මෙතන සිංහල කියලා තෝරගත්තා. දැන් මෙතන තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එක යාළුවනේ මෙතන ඉන්වයිට් කියන එකෙන් අපිට මෙතනින් පාර්ට්නර් කෙනෙක් එඩිටර් කෙනෙක් ඒ වගේ කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මැනේජර් කෙනෙක් ඒ වගේ අපිට තව ඕනනම් එක්කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන් අපේ account එකට. හරි දැන් මම කියපු ටික ඔයගොල්ලෝ හදාගත්තා නම් මෙතන මේ save කියන එක දෙන්න. හරි ඔයගලන්ට පේනවා ඇති යටින් වටන setting save කියලා. හරි ඔන්නම තමයි යාළුවනේ YouTube channel එකක් හදාගන්නේ. දැන් අපේ channel එකට යමු. පේනවා ඇති යාළුවනේ මගේ YouTube channel එක දැන් create වෙලා ඉවරයි. දැන් අපිට මේකට වීඩියෝ ෆොටෝ වීඩියෝ දැන් ෂෝට් වීඩියෝ ඒ වගේ හැම එකක්ම අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරියන වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා සබ් එකක් දෙන්න යාළුවනේ. හැමෝටම සුබ දවසක්.